අන්න හරි පුතේ. අද දවසම වීඩියෝ කරන්නේ. හා. වීඩියෝ කරලා ගෲප් එකට දාන්න. ලස්සන වැඩක් කරමු මේ අවුරුද්දේවත් කියලා අපි සුවදව කට්ටිය එකතු කරගැනීමේ උත්සාහයට පළදැරීමක් විදිහට පළවෙනි වතාවට සමර් සයිට් ගාඩන් එකේ අපි පටන් ගත්ත අවුරුදු උස්සේ. එහෙනම් අපි මේ ආකාරයට ඉදිරියට කරගෙන යන්නට අපි ඉස්සෙල්ලාම අපි ඉතින් මේ අවුරුද්ද පටන් ගන්නවත් එක්කම ඉතින් අපිට තියෙන චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙයක්. අපි එහෙනම් ඉස්සෙල්ලාම අපි එහෙනම් චාරිත්‍ර වලින්ම පටන් ගමු. අලුත් අවුරුද්ද ජය වේවා, ස්ත්‍රියක් ජය වේවා, සියලු දෙනාටම සෞභාග්‍ය උදා වේවා කියලා ඉස්සෙල්ලා පොල් තෙල් පහන දැල්වීම සඳහා මම ආරාධනා කරනවා. සමර් සයිට් ගාඩන් අපි එකමුතු සංගමේ ගරු සභාපති සරත් රණසිංහ මැතිතුමා, ලේකම් මේජර් ජෙනරාල් ජී.වී. කරුණාරත්න මහතා, භාණ්ඩාගාරික ඉංජිනේරු ධම්මික ප්‍රසන්න මහතා, උපසභාපති රිෂ්මීල් රෙස්ටුරන්ට් අධිපති ජී. රංගන මහතා, එතකොට උපසභාපති උපලේකම් විධායක නිලධාරී රවින්ද්‍ර ගමගේ මහතා, ග්‍රීන් ටෙක්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන අධිපති මහේෂ් ප්‍රසන්න ආරිවංශ මහතා, අයිකන් වෝටර් පෞද්ගලික සමාගමේ ජනිත් සෙනවිරත්න මහතා, රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මහේෂ් මෙන්ඩිස් මහතා, ගායනී රණතුංග මෙනුවිය මහත්මිය, නුවන් මංජුල බැද්දේල වික්ටෝරියා අධිපති තුමන්, දමිත් ගුණතුංග මෙයා BMW ආයතනයේ විධායක නිලධාරී. එතුමන්ලාට ඔක්කොටම ආරාධනා කරනවා පොල් තෙල් පහන සම්ප්‍රදාන කූලව දැල්වීම සඳහා. වගේ බිරින්දා ඉන්නවා එන්න පහන් පොල් තෙල් පහන වත්තු ගන්න සම්ප්‍රදාන කූල තව එක්කෙනෙක් එන්න අපේ ජනිත් මහතාගේ බිරින්දටත් කතා කරනවා පොල් තෙල් පහන දැල්වීම. අපේ මේ භාණ්ඩාගාරිකතුමාගේ නෝන්ට කතා. හා. අපේ ධම්මික මහ මහේෂ් කිව්වා. දෙනික් කිව්වා. කිව්වද? ඒ මහේෂ් කියන්නේ. අපේ මහේෂ් මහතාගේ බිරින්දටත් එන්න කියන්නේ. අපි සිද්ධාන්ම නැගිටලා අපේ ජාතික ගීයට ආරාධනා කරනවා. මහත්තුරු මේ වගේම අපේ දුවා දරුවෝ ඉතාම ආදරේ ගෞරව ඉතාම සතුටින් මේ අවස්ථාවදී පිළිගන්නවා. දීර්ඝ වශයෙන් කතා පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කාරණා කීපයක් කිය යුතුව තියෙනවා.
මොකද අපි නිදුකින් පස්සේ අපි කතා මුකුත් නැහැ. ඒ කියන්නේ පිළිගැනීමේ කතාවයි තුත් කතාවයි ඔක්කොම එතනින් ඉවරයි. ඉතින් ඒක නිසා ඒක මට පැවරුණා. අපේ සංවිධායක මණ්ඩලය අපේ නිලධාරි මණ්ඩලය ඔක්කොමලා මේක මට බාර දුන්නා. ඒ වගේම නැවත වාරයක් අපේ නිලධාරි මණ්ඩලය. මොකද අපේ නිලධාරි මණ්ඩලය මාව සභාපති විදියට පත් කරගත්තා. ඒ වගේම අපු සභාපති විදියට අපේ රංග මහත්තයා පත් කරගත්තා. ඒ වගේම අපේ මේ ලේකම් විදියට මේජර් ජනරාල් ජී.ඩී. කරුණාරත්න මහත්තයා පත් කරගත්තා. භාණ්ඩාගාරික විදියට ඉංජිනේරු ධම්මික ප්‍රසන්න මහත්තයා පත් කරගත්තා. ඒ වගේම ලේකම් විදියට විධායක නිලධාරි රවින්ද්‍ර කේ අපේ මහත්තයා පත් කරගත්තා. ඒ වගේම අපි සියලු දෙනාම අනිත් අයගේ සහයෝගයෙන් තමයි අපි මේක කරගෙන යන්නේ. අපේ පොඩි දැන්වීමක් කළ යුතුයි. මොකද මේක අතීතයේ තාම කෙටියෙන් මම කියන්නම්. ඉතින් 2016 දී තමයි මේ අපේ මේ සම්සයිට් ස්කීම් එකේ අපි මේ වැඩසටහන මේ අපි එකමුතුව පටන් ගත්තා. මොකද එකමුතුව නිල නොවන එකම. දැන් අපි මේක නිල එකක්. ඒකවල අපි දැන් මේක ඉදිරියේදී ඒජි ඔෆිස් එකේ ලියාපදිංචි කරලා අපේ බැංකුගත කරලා අපේ මේ account ඒ කියන්නේ අපි වෙනම මේ account name එකක් යනවා. භාණ්ඩාගාරිකතුමෙක් ඉන්නවා. ඒ වගේම ඒක ක්‍රමානුකූලව සමිතියක් විදිහට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු. ඒකම 2016 ගැන කතා කරන්න ඕනේ. 2016 දී තමයි අපි මේක නිල නොවන විදිහට ආරම්භ කළා. මේ අවස්ථාවේදී මමත් අපේ ජනිත් මහත්තයා ඒ වගේම අපේ මහේෂ් මහත්තයා රංග මහත්තයා විශේෂයෙන්ම රංග මහත්තයා අපි එකතු වෙලා රවින්ද්‍ර මල්ලි අපි කට්ටියම එකතු වෙලා අපි මේ කටයුත්ත කරගෙන ගියා. විශේෂයෙන්ම මේ ග්‍රවුන්ඩ් එක පිළිබඳව ලොකු ගැටලු තිබුණා. මේකදී අපි වටේ මේ ඔබට පේනවා ඇති අපි මේ වට කරලා තියෙනවා ගේට්ටුවක් දාලා තියෙනවා. අපි ඒ ආරම්භය එතනින් පටන් ගත්තා. ඊට පස්සේ මේකට විදුලිය අරගෙන පාරවල් හදාගෙන සියලු දේ මේ කරගෙන කටයුතු කරනවා. ඒකම කියන්න ඕනේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ අපේ මේ ඉඩම් හිමියන්ගේ. ඉඩම් හිමිය ඔක්කොම දන්නවා. මම දන්නවා මාගාවත් තියෙන දුරකථන අංක තියෙනවා. ඒගොල්ලෝ අපිට කරන මේ වෙනකොට සහායක දුන්නා. දැනුත් සහායක දෙනව නොදෙනව නෙමෙයි. නමුත් ඒගොල්ලෝගේ යම් අවස්ථා නිසා එහෙම අපහසුතාවය කියලා තියෙනවා. මේ කෙසේ වෙතත් අපි මේ කටයුත්ත අපි රැසීම් කීපයක් තිබ්බා අපේ ජනරාල්තුමාගේ නිවසේදී යුද කඳුරේදී අපි සෝදාමුවක් තිබ්බා. ඒකදී අපි සහභාගී වුණා කොටස. ඒ සහභාගී වෙලා අපි සෝදාමුව බලාපොරොත්තු වෙන්නේ අපි හඳුනාගන්න. එතෙන්දී අපි තීරණය කරුවා මේ වගේ සිංහල අවුරුද්දට අපි මේ සියලු පවුල් එක්කම අපේ නෝනලා දුවා දරුවෝ ඔක්කොම එක්ක අපි එකතු වෙලා අපි මේ තියන්න ඕනේ හඳුනා ගැනීමේ අපිට ඒක හරියට කරන්න බැරි නිසා මෙතෙන්දී අපි එක කරමු කියලා. ඒ නිසා අපි තීරණය කරුවා සුවදාමුවේදී මේ වගේ අවුරුදු 30ක් තියන්නේ. මේක අපිට තියන්න විශාල දායකත්වයක් අවශ්‍යයි. මේක පොඩියට කියුණාට ලක්ෂ ගානක වැඩක් මෙහෙම කියුණාට ඇත්තටම අපිට මේ තෑගි සඳහා සම්පූර්ණයෙන්ම අපිට දායකත්වය දැරුවේ අපගේ මේ ලේටෙක්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධිපති මහේෂ් ප්‍රසන්න මහත්තයා. අත්තර මෙතනට 50000කට වැඩිය මේ මෙතන තෑගි තියෙනවා. අපි ඒක සඳහන් කළ යුතුමයි. මොකද ඒක අපිට ඒ ධෛර්යය දුන්නේ එතුමාලා. ඊට පස්සේ අපි අනිත් මේ මහත්තයා තමයි මේ අපේ සභාපති රික් මිල්ස් රෙස්ටෝරන්ට් එකේ අධිපති ජී රංගන චන්දිමාල් පෙරේරා මහත්තයා. එතුමා අපිට මේ සම්පූර්ණම සංග්‍රහ කටයුතු දවල් විවාහය තත්ත්වෝ ගත්තියට කියනකොට හරි. එතකොට අපේ තව මේ ආරම්භයේදී තව කියනවා කිරිබත් කාලා ඒපත් සංග්‍රහයක් තියෙනවා. අර පේන ඇති මේ දෙනේ දැන් නම් ටිකක් කියලා දෙනවා. මේ කෙසේ වෙතත් ඒ තීපෙන් සංග්‍රහයට අවශ්‍ය සීලුම දේ පැණි රස කෑම සියලු දේම අපේ ලේකම් තුමා වන අපේ ජනරාල් තුමා අපේ රත්නරත්න මහත්තයා මේජර් ජනරාල් ජී.ඩී. කරුණාරත්න මහත්තයා ගන්න තමයි මේ සම්පූර්ණ දායකත්වය. එතකොට අනිත් අය නොකරන කියන්නේ අනිත් එක අපිට මුලින් දායකත්වය දුන්නා ගොඩක් අය. අපි මේ සියලු දෙනාටම අපි ඉදිරි කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් සියලු දෙනාටම සුබ දවසක්ම වේවායි කියලා තිරුවන්ගේ සරණින් ඒ කටයුත්ත ඒ විදිහට කරගන්න අපිට ඉෂ්ට සිද්ධ වේවායි කාලගුණයත් හොඳයි. ඒ විදිහට සිද්ධ වේවායි කියලා බලාපොරොත්තු වෙමින් මම ලියන දෙනවා බෝඩ් මටත් පරිදි අපි රාමේස් මැසේජ් දෙනා
අපි ඊට පස්සේ තරග වලට අපි ඉදිරියට යමු. මල් කැකුළු වගේ අපේ රටේ අනාගතයේ ඔයගලන්ට බාරයි පුතේ දුවේ එන්න ඔක්කොම පොඩි දරුවෝ ඔක්කොම ඉස්සරහට එන්න බලන්න ලස්සනට පොලිමක් ගහන්න අර හරි ඉඳන් මේ හරියට ඔක්කොම පොලිමක් ගහන්න බලන්න කොහොම බලන්න ලස්සන මූණු ටික ඔයගලන්ගේ රයිට් එහෙනම් මම ආරාධනා කරනවා ඔව් අපේ ජරිත් ප්‍රතිතුමාගේ ටීචර්ට කතා කරනවා මේ පොඩි දරුවෝ ඉන්නේ විනිශ්චය මණ්ඩලයට ටීචර්ට කතා කරනවා එන්න ඉස්සෙල්ලාම තවත් ටීචර් කෙනෙක් ඉන්නවා අපේ ධම්මික ප්‍රතිතුමාගේ වයිෆුට්ටල ටීචර් කෙනෙක් ඉන්නේ එන්න ඔබතුමියත් එන්න ඉස්සරහට පොඩ්ඩක් බැලුම් පුපුරවන්න හදන්නේ හොඳේ ඕගොල්ලෝ ඔතන ඉඳගෙන බැලුම පුම්බලා මෙතනට ඉස්සෙල්ලාම දුවගෙන ආපු එක්කෙනා තමයි ජයග්‍රාහක හැබැයි පුපුරවලා එන්න ඕනේ රෙඩිද? ඔන්න එන කියනවා. එකයි කටර ගන්න බැලුම. දෙකයි ඔය පුතේ කටර ගන්න. හපන්න නෙවෙයි පුතේ. ඔබ චොකලට් ගන්න නෙවෙයි. පුතේ පුම්බන්න නෙවෙයි ඈ. මම පුතා ටොපි 12ක් කරවගෝ දවසට. රයිට්. ඔන්න එන ආයේ එකයි දෙකයි තුනයි. පුම්බන්න. ආයේ බලන්න උත්සාහය කොහොමද දරුවා හරි ලස්සනයි පුතේ ලයවයි හරි දැන් හරියටම අලියට හැදෙන්න කවුද කියලා අපි බලමු අලියට හැදෙන්න කවුද කියලා අස් අරගෙන ගිහිල්ලා නෙවෙයි පුතේ අස්වාගෙන යන්න ඕනේ හරි අපි ඒකට පිලිස්සි කරන්න දානවා අපි වයිස් වින්ඩිස් මාත්මයා කවිනෙන්න අපි ටීචර්ලා දෙන්නත් ඒ තරගෙටම අලියට හැදීමේ තරගෙට කොට සහභාගී වෙන්න ඔය ගාම right. අවුලක් නෑ. ඒක අවුලක් නෑ. තාත්තා කියලා විශ්වාසයි. හරි පුතේ. ඔන්න දැන් මයිස් මාත්‍යා. කොපෑන. ආරම්භ කරමු. අද ගෑනේ මේ තාත්තා පළවෙනි චුටි. ඔයගොල්ලන් අල්ල ගන්න. right. ඔතනින් මොකක්ද? ready? ඔව්. ready. right. එහෙනම් පළවෙනියා. අපි ආරම්භ කරමු. අයියා හැදෙන්න. අපොඩිය කාලා නෝකියෝ. අපොඩිය කාලා. ඔයගොල්ලෝ සපෝට් කරන්න. ඉස්සරහට නෝමයා. හරි. යන්න. මට පොඩ්ඩක් දෙන්න ඕනේ. ලියන්නද කියලා. මම පොඩි ඉල්ලීමක් කරලා දෙපාර්තමේන්තුවට කතා කරලා යාපත් කරනවා. අරගෙන.
මෙතෙන්ට අරගෙන එන්න. මෙතෙන්ට අරගෙන එන්න. right දෙවෙනි චූටිතුවත් තරගෙට ඇවිල්ලා තියෙනවා. දැන් ඉස්සරහට යන්න පුතේ. හරි පුතේ. ඔන්න බෑවල ගත්තා. ඉස්සරහට යන්න. ඔන්න බලන්න කොහොමද කියලා වගේ නෑ. තාත්තනගේ උසරයි කියලා මට මේක උඩට ඉස්සරහට යන්න පුතේ. හරි එන්න තියන්න පුළුවන්. තව හරි තව උඩින් තියන්න අත උස්සලා. අත උස්සලා තියන්න අත උස්සලා තියන්න ආන්න හරි මරු මොලේ. ඉතින් වෙයිලා. අත උස්සලා හැම තියන්න. හරි මෙන්න ඔය අවුත් කන්නේ කතාර. ඉස්සරහට. වා මුතු ඕකේ එකක් නේද? තියන්න පුතාලා අතුලට යන්න. දෙමන අයියා හේදිලා ඉස්සරහ. පුතේ දෙමනවත්. ඇතුලේ තිබ්බේ මාරයිනේ. ඕෂදී. ඕ තාතර කියලා දීලා තියෙන්නේ. ප්‍රැක්ටිස් කරලාද? ඇහි උඩ හරි දැන් ළඟයි ඒ තොප්පිය තියෙනවා බබා අnder අම්මගේ රතු බෑග් එකේ ඔක්කොම තොප්පි ටිකනේ. හරියට නෑ කොහොමද මැනිල්ල ඔළුවදී बात कर
අල්ලන්න එපා දුව. දැන් කිව්වේ අලියට හැදියානේ අනාතේ දැන් තුන්දෙනෙක් ඉන්නවා. ඊටම තිබ්බා. ඔව් මෙන්න තුන්දෙනෙක් හරියනවා මේවයි ඔය මුට්ටි වල පුතේ මුට්ටි වල තියෙනවා එක එක යාති දාලා ජයග්‍රහණය වෙන්නේ පුතේ හරියටම ඕකේ තියෙනවා පාට දස් දෙකක් තියෙනවා අන්නේ දස් දෙක තියෙන මුට්ටියට ගහුවොත් තමයි හරිම ජයග්‍රහණය උනේ හරිද හරිම මුට්ටියට ගහන්න ඕනේ එයා තමයි ජයග්‍රහණය අම්මා ගහුවානේ නිල් මුට්ටිය විම ඔළුවත් ගහලා යන්න අපේ පුංචි දිනියක් යනවා බලමු කොහොමද ආයි දන්නේ ඔන්න බලන්න හරි හරි නෑ දකුණු වමට ඒක උස්සන්න බා වමට හරි ආ ඔය ගිහලා තව එන්න ගාන ගාන tao yang වමට යන්න ayo Balang memang monai dalam tanah hari dia nak. Ni hari dia nak ambo. Tuna. Ayo. Balang memang kau dalam dia. Ah. Iwen Sasindu. Detta singa yanna balanna.
Hari hari. Ayo. Bangun dah. Hari. Ayo. Ayo. Body set. Hari. Hari hari. Ayo. Ayo. Dakunat enna. Oh, hati-hati dah gam. Oh, boleh. Ayo. Te para aquí le queda ya. Oke, ini udah apa lagi? Tawain. Tawain na. Nanggi aing එන්න. තව යන්න. Gan.
Hari. Tahu juga kisah, tahu juga kisah. අයියෝ හරි ෂොට් අයියෝ අයියෝ මේ තොප්පිය දාපු ඔළුවට ගැලින්ම ගන්න. තොප්පිය දාපු ඔළුවට ගැහුවා. අයියෝ. අනේ බබා ගහන්නකො. පොඩ්ඩක් දකුණට එන්න. පොඩ්ඩක් දකුණට එන්න. තව ඉස්සරහ. දකුණට. අච්චනට. පොඩ්ඩක් එන්න. ඔහොම දකුණට එන්න. ගහන්නකො දැන් ගන්න. දැනුත් ගහන්න හයියේ. හයියේ. උඩරක් කවදාක බෑ. ඔය ඉස්සරහට එන්න. ආ හරි. හරි දැන් ගන්න. හරි. ඇති අත දිග කරලා ගන්න. ඒ ඉස්සරහේ මෙන්න විදිහේ අපි ඒක විශ්ලේෂණය කරලා විශ්වාසයේ දෝරණය ගන්න හරි අමිවල් විනිශ්චය mandale තාපේ ජෙනරල් තුමා වෙන කරුණාත්මක තුමා තවයන් මේ විනිශ්චය mandale තව යන්න තව තුනක් යන්න තුනක් යන්න වමට පොරුදොයි කියන්නේ. නෑ වගකීමෙන් කියනවා හැප්පෙයිද? නෑ තුනක් කමන්නේ හැප්පෙනෝ. මට බෝට් එක හොයා ගන්න බැරි. ආයෙත් කැමති යනක තියන්නේ. කාඩියක් ඉස්සරහට අනිත් කාඩියට තියන්න ඕනේ. දැන් ඉස්සරහට වස්තු දැන් නම් ඉතිත් තියන්නේ ඉන්නේ මහසවුනට. අලියට නෙමෙයි මහසවුනට තියන්නේ. ඇයි මෙතන මොකද? තමයි නවිලා. ආන කමන්න ඔතන යන්න. කොහෙද මේ හොයි? අපි ගමනවා යා. Aku
අර ළමයින්ගෙන් අහගෙන මේ පැත්තට කවුබෝයි වගේ නේද? අපි අද ඊයේ නෙමෙයි හොදට හිතන්න රවින්ද්‍ර මල්ලි අපේ නිවේදිකයා නෑ කියන්න බෑ. සිබ්බනේ හරි වඩුවනේ. තනටවලි ඔය බෝඩ් එකේ තව දකුණට තව චූට හරි තව උඩට අයියෝ ෂේ ඒ මායිනේ. හරි ඉවරයි. ඒ උඩට ගියාද උඩට අයියෝ එහෙදිම උන්න කරානේ වැරදි very good
අයියෝ දකුණු දකුණට යන්න දකුණට අර කෙලින්ම අංශක 90 කරන්න හැරෙන්න අංශක 90 කරන්න දැන් කෙලින් යන්න කෙලින් බෝඩ් එකේ තියලා දැන් එන්නේ අලි පැටියෙක් ළඟ පනිනෝ සමන් දෙන්න අපේ නිවේදක මහත්තයා බොහොම අසාධ්‍ය තත්ත්වෙන් ගියා මේ රෝහලට එනකන් ඉන්න. එතකම් මේ මම නිවේදනය කරන්නේ මේ සීලුවක් කළේ මේ ඊළඟට අපි මේ පවත්වන්න යන්නේ අපේ වැඩිහිටි නෝනලගේ වැඩිහිටි මහතුරුන්ගේ තනාමුට්ටිය විනීමේ තරඟය. ඉදිරිපත් කරන අය මේ ඒ ඉසව්වට යන්න අපි විනිශ්චය සඳහා අපේ මේජර් ජනරාල් කරුණාරත්න මහත්මයාව අපි දානවා. එතුමා තමයි විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය කිරීම සඳහා අපේ මේ යන්න දැන් මට පේන්නේ මට යන්න වෙලා තියෙන ඉස්සෙල්ලම යන්න අපේ ජනිත් මහත්තයා යන්න අපේ මේ right ඔන්න පටන් ගත්තා හොඳේ ඔන්න පටන් ගන්නවා ලස්සනට දාස් කරනවා
very good Oshi.
අපේ ටීචර්ස්ලා දෙන්න ඉන්නවා මහේෂ් මාමා ඉන්නවා. ඔන්න විනිශ්චය ඔය තුන් දෙනාට බාරයි. අපි මෙයාගේ අතේ දියලා මෙයා ටක් ගාලා දාන්න ඕන. මෙතනදි තිබ්බොත් එහෙම තිබිලා සිංහ නවතිනකොට නේ. ඔන්න හදන්න. alright, dah lang.
පොඩ්ඩක් කට්ටිය ඈත් වෙන්න පොඩ. එතනින්ම අවුට්. බනිස් කෙලිය කම්බුන්නා නැහැ එතනින්ම අවුට් හොඳේ. සමාලාට තරගේ ඉඳලා වරිස් දෙකක් අයිතන් ඉන්නේ. ඒකද වැඩේ. රයිට්. අපි තරගේ ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. ඔන්න අහගන්න ආයි පාරක්. කො මේ වැත්තට රෙන්න කොටම. ඒකත් කන්න ඕන. ඔව් බිම මේ වැත්තට රෙන්න ඔක්කොම කට්ටිය. කො පුතාලා මේ වැත්තට රෙන්න ඔක්කොම. කියන්න වෙයි අර. ඔව්. බිම Right. වැටෙනවා ආයි කන්න. මම මෙතන ඉඳන් පුතාලට කියනවා 1යි 2යි 3යි කියලා. එතකොට කරන්න ඕනේ මොකද්ද? ඕගොල්ලෝ දුවන්න ඕනේ. දුවලා ගිහිල්ලා අර පැදුරේ දන ගහගෙන මනිස් කෙඩිය කන්න ඕනේ. මනිස් කෙඩිය කාලා ඉවරලා පුතේ ඉවර වුණ කෙනා සම්පූර්ණ ඉවර කළා ආපස්සට මෙතනට දුවන්න ඕනේ. 1යි කකුල ඉස්සරහට 2යි 3යි කො අම්මලා දාන්න කො මොඩියන් සපෝට් එකක් දෙන්න මොඩිය අපිට ඒක ගාලා බවනේ ඒගොල්ලෝ come on අඩ බිමට දාගන්න කාට හරි ඉරවෙනවා මනිස් කෙඩිය යටින් අද බිමට නම් කන්න. ඔව් බිමට දාගන්න හරියට බලන්න විදිය බලන්න. තමයි ෂෝප් එක එයාට වරු එක අටෙන් තියෙන්න බෑ අතන්ට යද්දි. කටේ දෙන්න බෑ ඔක්කොම කියලා යනවා. දිනේ එනවා මම ඔන්න පුතේ ලයින් එකට යන්න තා බස්සට යන්න පුතේ රයිට් අල්ලන්න බෑ ඒක ටික හරියට තියා ගන්න යන්න උඩින් අල්ලන්න බෑ අතින් අත පල්ලයට දාන්න රයිට් ඔන්න එන පටන් ගමු ඒක තමයි හන්ද පොඩි ඒක හන්ද පොඩිනේ අර හරි ඔන්න 1යි 2යි 3යි අපි එන රයිට් කවර එක පැත්තකට දෙන්න ඕනේ 28 මේ පැත්තට 2යි 3යි කියනවා පටන් ගමු 1යි
දෙකයි බෑනි තුන කියන්නේ ඩිස්කෂන් යනවනේ. ඔව් සමහරවිට බයික් ගැහුවොත් එහෙම මහත්තයා මූන්ට මොනවා කියන්නද මම. පාරණ ගෝත්‍රයක මයිස්මාලි මොකද නෑ නේද එහෙම. නෑ නෑ එහෙම අස්සෙන් අපි යනවා. අස්සෙන් ආදරී විදිහට ඔන්න බලා ගන්න එන. තුනයි. ආරියට හරි. නෑ ආරිය පස්සට යන්න. කවර පුකුමයි අයින් යන්න. right. එහෙනම් ලයින් එක හරි. ගන්න. හරි. ගන්න. හරියට හරි. නියමයි පුතා. අම්මෝ. නියමයි අම්මි කැච් අල්ලනවනේ. මේ ටීචර්ස්ලා කියන්නේ හරි කපටි අප්පා. ටීචර්ස්ලා කියන්නේ හරි කපටි. දැක්කද රාමුජේ? ඔව්. දැන් ළඟ වෙන්න. ඒ කට්ටිය ළඟ වෙන්න. අත්තායින් වෙන්න. එන්න. ලා විශ්ව එහෙම දෙන්න බෑ. ඔව්. එකයි දෙන්නේ. right. ඔන්න ආයෙ බලමු. එකයි දෙක. මේ ලයින් එක මෙහෙම ලයින් එක කතා කරන්න ලයින් එක කතා. හරි. right. එකයි නෑ තුන කිව්වට කලබල යන්නේ නැහැ ඔයගොල්ලෝ ඉතින් දානවා. තුනයි. අර අරේ දාන්නේ මොකද වෙන්නේ? ගැහණු එක්කෙනාගේ ඇස වදිනවා. ඒ මම අඳගෙන ඉන්නවා නේද? ලොකට් එක තියෙන එක්කෙනාගේ ඇස. එයා යන්නේ නැහැ නිකාගේ වදිනවා. පාන්න ගාවට ගියාට පස්සේ ඒ කීරියට කාලා ඉවරම ගමම්ම ආවසු පිටියට මෙතන මේ ස්ථානෙට ආව දුවගෙන ඉන්න ඕනේ. එයා තමයි පළවෙනි අපි බුදුවාගෙන ඉන්නවා. අපි ඉන්නේ හැමදාම මේ කරත්තේ දුවන එකනේ කරන්නේ. නේද? අපි බුදුවමු. ගමනේ ඉතින් අපි දුවන ගමන් තියෙන්නේ. අනේ පොඩ්ඩක් ඉක්මන් කරන්න. කවුරු හරි අර වැඩේ කරන්න මේ 1යි 3යි 4යි 5යි 6යි. 1 2 3 4 5 7යි. මේ පැත්තේ 7 මේ පැත්තේ 7යි. කතා කරගත්ත තමන්ගේ සහකාරයෙක් තමයි ඔය ගනුදෙනුව කරන්නේ. ඔව්. කරලා වෙලා මේ ඊට පස්සේ ආපහු මෙතෙන්ට එන්න ඕනේ. ඔව් වෙන එන අය ගාවට එම යන්නේ. ඔව්. හරිනේ. පැහැදිලි නේද? ඔව් ධම්මික එන්න. ධම්මික. දැන් ගෙලින් 1යි 2යි 3යි. නෑ දෙන්නම එක්කන් ඉන්නවා. Guru
මාතට ගෙවෙන කාලය දැනෙනව කාටත් එක විදියට නියම් මිර සඳ සිසිලස අතරේ හොයනවා මේ අපි කවුරුද නොව සිතුවම් කළ අතරේ අහනව බලනව මේ අපි කවුරුද අතරේ හොයනවා මේ අපි කවුරුද ඇති නොව සිතුවම් කළ අතරේ අහනව බලනව මේ අපි කවුරුද මතකේ රැඳුණා ඒ සිතිවිල්ලේ සෙවනැලි මාවතේ ඇඳියේ ජීවිතේ රැලි මත සාගරේ මතු වේවා සදායේ සිව් මැලි ඔබේ වත රැඳියේ දෙකොකුලකී කතා
ඇසේ සවන් පුරවා මගේ දැනේ ආත්මවැල් බැඳගෙන වැල්ලේ ඇඳියේ රූ රටා මැකී කියා රැල්ලේ නිසලනේ නැතිව නොවේ සැමදා එලෙස බලා ඇයින්නේ අද අරනේ රැඳුණු සෙනේ උබුදා සොයනු මැනේ හසරල්ලේ නැතුවත් මේ භවයේ මතු එන ජීවිතේ සැමදා එසෙනේ සතු වේවා සදා ලඟුනේ සිව්මැලි ඔබේ වත රැඳියේ දෙකොකුලදී කතා ඇසේ සවන් පුරවා මගේ දැනේ ආත්මවැල් බැඳගෙන වැල්ලේ ඇඳියේ රූ රටා මැකී යාරල්ලේ නිසල රේ මූලික වශයෙන්ම මම කෙටි හඳුන්වීමකින්ම පාඩම් ගන්නවා. මොකද මම ඇවිල්ලා මං හිතන්නේ මේ සමසයිට් ගන්න එකට මං හිතන්නේ අවුරුද්දක් විතර ඇති. ඇත්තටම අපි මේ ප්‍රදේශය තෝරා ගැනීමට කලින් ඇත්තටම මේ මගේ වයිෆ් මෙහාට මේ පැත්ත තෝරා ගන්නකොට අපිට කාරණා කීපයක් හොයන්න වුණා. මොකද ගොඩක් වෙලාවට මගේ බිරිඳ ලංකාවේ නැහැ. දැන්ටත් මේ වෙලාවෙත් විදේශගත වෙලා ඉන්නේ. එතකොට මට කිව්වා මහේෂ් මම මෙහාට එන්න කලින් මම ඕගොල්ලන්ගේ තියලා යන්න හොඳ තැනක. මට ප්‍රයිස් එක ගැන ප්‍රශ්නයක් ගන්න හොඳයි කියලා හොයලා බලන්න. ඉතින් මම හිතන්නේ ඇය ඇවිල්ලා වාගත්ත දෙන ඉතාම සුදුසු තැනක් කියලා මට ඒක දවස් කිහිපයකින්ම තේරුණා. ඔයගොල්ලෝ අපි කවුරුත් දන්නවා මම හිතන්නේ අපි පොඩි ඉන්නකොට මේ අය අපි කවුරුත් අපි පුදුනාට පස්සේ අවුරුදු 25ක් ගිහිල්ලා අපි ඉන්න තැන බැලුවොත් ඒකට බලපාන ෆැක්ටර්ස් ගොඩක් තියෙනවා. එකක් අපේ දෙමව්පියෝ අපේ යාළුවෝ ඉස්කෝලේ සහ අසල්වාසී. ඒවා තියෙන සම්ප්‍රයුක්තයක් හැටියට තමයි අපි ඊතන රැඳිලා අපිව සමාජයේ පිළිගැනීම දක්වන්නේ. ඉතින් මම හිතන්නේ අපි අසල්වාසීන් හැටියට මෙහෙම එකතු වෙන්න ලැබීම හොඳ කට්ටියක් ඉතාම වාසනාවන්තක්. මම හිතන්නේ අපේ පූර්ව කරපු කුසලීකුත් ඒකට එකතු වෙන්නේ නැති. මම හිතන්නේ මම මේ සම්බන්ධව මේ අවුරුදු උත්සවය නෙමෙයි මේ එකමුතුවේ ප්‍රධානම මුදුන් මුල තමයි අපේ මිස්ටර් රණසිංහ. මොකද මිස්ටර් රණසිංහ අපේ ගෙදරට ඇවිල්ලාම කිව්වා මේ වෙන්න ඕනේ කියලා මම කියලා මේක එකමුතු වුණා. ඇත්තට මේකටම අග්‍රී වුණා. ඇත්තටම අපි ඔක්කොම දැනගන්න ඕන එකක් තමයි අපිට හදිසියක් වුණොත් අපිට නෑදෑයෝවත් අපේ යාළුවෝත් නෑ ළඟ එහා පැත්තේ ඉන්න අසල්වාසීන් ඉන්නේ. අපි ඔක්කොම එකවුල එකතැනක හිටියාම මේ සෙන්ටර් ගොඩක් වටිනවා. මම කෙටි හඳුන්වන්නේ පූර්විකාවෙන් මේක පටන් ගත්තේ මොකද මේ මිස්ටර් රණසිංහ ඇත්තටම මේ බයින්ඩින් සෙන්ටර් එක අල්ලලා තියාගත්තා. ඇත්තටම මිස්ටර් රණසිංහ විතරක් නෙමෙයි. ඇත්තට මේ අපේ මේ මේජර් ජෙනරල් මතක් කරන්න ඕන ඉතාලම වෙලාවක් හිට කියලා ගිහින් ඒ මේ ගෙදර මේ වෙලාව ඕගනයිස් කරද්දී මේ හැම සහභ පහසුකම් අපිට දුන්නු තව ලේකම්තුමෙක් තමයි අතර මේ ජෙනරල් තුමා. ඒ වගේම රංගන මම හිතන්නේ ගණිත අපේ හදට ගෙදරින් හැමෝම ඊයේ හන්දෑ වුණත් ඇවිල්ලා පුළුවන් සහයෝගය දුන්නා. මම හිතන්නේ මෙතනදි තියෙන විශේෂත්වය තමයි අපි ඔක්කොම මේ සල්ලි නෙමෙයි මේකට වැඩගත් වෙන්නේ. සල්ලි ඕනෙලා කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න පුළුවන්. මොකද ෆිසිකලි ඉන්වෝල්ව් වෙලා ඉන්නේ. ඒකට ගොඩාක් වැඩගත් වෙනවා. මොකද සමහරක් වෙලාවට මේ වක්ත සුද්ධ කරන වෙලාවේ වුණත් අපි ගොඩක් අය පුළුවන් වෙලාවට සල්ලි හරි දෙන එක වැඩගත්. මම හිතන්නේ පර්සනල් ඉන්වෝල්ව්මන්ට් එක ගොඩක් මේ වෙනවා.
ඒක මම කෙටියෙන් කියනවා මගේ අවුරුද්දල උනත් මම ගොඩක් වෙලාවට කියන එකක් ඔයාට මේ ඩියුටියක් දුන්නාම මම මගේ ඩියුටි ඉවරයි අරයට දුන්නා මෙයාට දුන්නා ඇක්ටිව්ලි ඉන්නවද මේක තුහකට උනාද කියලා බලන්න. නැත්නම් ඒ දේ වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අද මෙතන මේ අවුරුදු උත්සවයේ මූලිකත්වය තමයි මේ අවුරුදු උත්සවයේ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙලා මෙතෙන්ට පැමිණීම. ඇත්තටම අධිකාම නැසන අවුරුදු උත්සවයක් මේ කෙටි ආයතන නැසනටම සිද්ධ වුණා. ඉතින් ඇත්තට මේ සිදුවීම ඇතුළත ගොඩාක් වෙලාවට මේක ලස්සනුනේ අපි කට්ටිය ඇත්තටම ආවා. ළමයිලා පිටිත් අරගෙන ආවා. ඒගොල්ලන් අපි වන්දන ගත්තා. එතකොට මගේ දුවලත් ඇවිල්ලා වන්දන ගත්තා කවුද නේදස්ලා. ඇත්තට මේගොල්ලෝ දැනගන්න ඒ ස්ට්‍රෙන්ත් එක අපි දිගටම තියාගමු. ඉතින් මම හිතන්නේ අවසාන වශයෙන් මම මේ අවුරුද්දේ ඉතාම ලස්සනට කරන් අපේ දමිත් මේ කම්පියුටර් කරලා ගොඩක් උදව් කරා. thank you very much. ඇත්තටම කරලා අපි මේ ස්ටෙන්ත් එක තව ඉස්සරහට කරලා අපි වලින් කරන්න පුළුවන් මොකද අපිට මේ පාරේ කාර දාගන්න එක කාපට් කරගන්න එක වගේ ගොඩක් අපි කතා කරන මේ ස්ටෙන්ස් එක කරාම මේ ලස්සන පරිසරයක් අපේ ළමයින් අපි දෙන්න හොදාගෙන ඒ පරිසරය ඇතුළත ඒගොල්ලෝ උද්දීපනය වෙලා ලස්සන අදහස් වලට යොමුලා මෙතන ඉදිරි අනාගතේ සුබවත් වෙයි. බොහොම ස්තුතියි. හරි සමාජශීලී ලස්සනම විදිහටම කරා. ඒ කියන්නේ ලොකුත් නෑ පොඩිත් නෑ. හරි මධ්‍යස්ථයි. ලොකුවටම නෙවෙයි පොඩියට උනත් මේ වැඩේ ලස්සනට කරන්න දායකත්වය දුන්න සියලු දෙනාට බොහොම ස්තුතියි. ආපු සියලු දෙනාට බොහොම ස්තුතියි. නාපු කට්ටියට බොහොම ස්තුතියි. නාපු අයට බොහොම ආදර්ශයක් වෙන්න තමයි කියන්නේ. එහෙනම් ඉතින් අපි මේ උදේ ඉඳන් කරපු තරග වලින් අපි මේ උදේ ඉඳන් කියපු තරග වලින් දැන් ඉතින් මේ තෑගි ගොඩ ගහගෙන ඉන්න වෙලාවේ අපි තෑගි ටික දෙන්නත් එපේ. මොකද නොදුන්නොත් ඒකත් ඉඳලා දෙනවා. සන්තෝෂයක් තියෙන තෑග්ගක් දුන්නොන්නේ. එහෙනම් පුතාලා මෙන්න පොඩි අයගේ ඉස්සල්ලාම තිබුණා අපි බැලුම් පිපුරීමේ තරගයෙන් තුන්වෙනි ස්ථානයේ දිනාගත්තේ සෙනෝත් නික්මින්. ඒ තෑග්ග ලබා දීම සඳහා මම ආරාධනා කරනවා ගෞරවයෙන් අප සමිතියේ සභාපතිතුමන්ට සරත් රණසිංහ මැතිතුමාට එන සෙනොත් නැත්නම් එන්න පුතේ යන්න ඉස්සරහට තුන්වෙනි ස්ථානය දෙවැනි ස්ථානයේ දිනාගත්තේ සෙයත් මියුස්ක ප්‍රථම ස්ථානය ලබාගෙන තින්නේ දහම් කරුෂ බොහොම ස්තුතියි සරත් සභාපතිතුමනි. දෙවෙනියට අලියට හැදවීම ළමා. ඔව්. මම ආරාධනා කරනවා මහේෂ් ප්‍රසන්න ආර්යවංශ මැතිතුමාට ඉස්සරහට පැමිණෙන්න කියලා මේ තෑගි ටික ලබා දීමට. අනුජිතුව එන්න ඉස්සරහට. ඕෂධි දහම්. තාත්තගෙන් දුවට තෑග්ගක් දෙනවා කියන්නේ ඉතින් ලොකුතුම්ම තෑග්ගක් වෙනවනේ. නේද? ඔව්. තුන් දෙනාම පළවෙනියෝ. දහම් එන්න වේද? ඔය තුන් දෙනාම ඉඳගෙන එන්න. දහම් right. කනාමුට්ටිය විදීම ළමා. මහේෂ් ආර්යවංශ මැතිතුමනි ඔබතුමා ආයෙත් එන්න ඉස්සරහට තෑගි ලබා දෙන්න තියෙනවා. ඉන්න කට්ටියට තව තියෙනවා ඔබට. ඔබතුමා ඉන්න ඉස්සරහ. ඔව් ළමා යසිත් හසින්ත. එන්න. අම්මේ හිනාව. ළඟට ගිනිහිලා ගැස්සේ කොහොම හරි. වනිස්කෑම ළමා අනිති පළමු ස්ථානය. වනිස්කෑම වැඩිහිටි ජයග්‍රහණය කරේ ධම්මික මහතා. එන්න ඉස්සරහට. කාලා තියෙන හොඳ කෑමක් ඈ. මං හිතන්නේ ඊයේ රෑ ඉඳන් කාලාද කොහෙද උනේ. අපි ඊළඟ තරගයේ තිබුණේ දෙහිගෙඩියේ හන්දේ තවාගෙන යෑම. ඒකදී අපි ඒකට මම ආරාධනා කරනවා අපගේ භාණ්ඩාගාරිකතුමන්ට ධම්මික ප්‍රසන්න මැතිතුමාට ඉදිරියට පැමිණෙන්න කියලා. තුන්වෙනි ස්ථානය දිනාගත්තේ අනුජි ලොහන්සාදුව. අම්මෝ කාර් එකේ ඉඳ මදිවිත් ගන්න නෑද? ෂෝක් අපිට යකන්න කොක්කොම මේගොල්ලන්ට අන්නේ මේ පොඩි දුවා දරුවන්ට. රයිට්.
දෙවෙනි ස්ථානයේ දේවිදුන් සෙනවිරත්න පුතා. දේවිදුන් සෙනවිරත්න පුතා. පළවෙනි ස්ථානය ලබා ගත්තේ යසිත් හසීත පුතා. පොඩි අයින් අප්පඩියක් ගන්න පළවෙනි ස්ථානය. රයිට්. අපි වතුර ඇල්ලීමේ තරගය. වතුර ඇල්ලීමේ තරගයට මම ආරාධනා කරනවා ජනිත් සෙනවිරත්න මැතිතුමාට ඉස්සරහට එන්න කියලා. රයිට්. එතන අපේ බුද්ධි වෙත්සසිංහ මහතා සහ සජීව රණසිංහ මහත්මිය ඉදිරියට පැමිණෙන්න. සභාපතිතුමන්ගේ බෑනරුවන් සහ දිනිය. ඒක try කළාමයි දුන්නේ. ඒක ප්‍රැක්ටිස් කරලා දුන්නේ ඒක. හරි. ඊළඟට කිරි කෑමේ තරගය. ලස්සනම කෑවනේ කිරි. නෝනත් තම තුනා කිරි කාලා. කවුව කැවිල්ලට. රයිට්. ගෙදර ගියාම හම්බේ. අපි මහේස් වෙන්ටිස් මහත්තයාට ආයෙ පාරක් මේ පැත්තට එන්න. මේ සෑගි ලබා දෙන්න. ජනිත් සෙනවිරත්න මහත්තයාට තමයි ලැබිලා තියෙන්නේ. එන්න ඉස්සරහට. එන්න නෝනත් එන්න. ජනිත් සෙනවිරත්න මහත්තයාට. අප්පුඩියක් ගන්න මේ දෙන්නට. අයියෝ. රයිට්. අලියාට හැදපීමේ ළමා රවින්ද්‍ර මහතා තමයි පළවෙනි ස්ථානය ලබා තියෙන්නේ. මම ඉස්සරහට අඬ ගන්නවා අපගේ වේදිකාවට මේජර් ජෙනරල් කරුණාරත්න මහතාට ලබා දීමට. අපේ නිවේදක අපේ සමගිය වල්ද මහත්යාට අපි ඒ ටැග් ලබා දුන්නා. රයිට්. ඊළඟට කනා මුට්ටිය වැඩිහිටි ඒකට අප ආරාධනා කරන්නේ මේජර් ජෙනරල් කරුණාරත්න මහත්මයාට තෑගි ලබා දීමට. කනා මුට්ටිය වැඩිහිටි ධම්මික මහත්තයා තමයි ගැව්වේ. මට මෙහා පැත්තෙන් ගෙල්ලලා හරියා. මට චුට්ටක් කරදුනා එයා ගැව්වා. රයිට්. ඊළඟට සංගීත පුටු තරගය. උපසභාපතිතුමා අපේ රංග චන්දිමාල් මැතිතුමාගේ බිරිඳට අපි ආරාධනා කරනවා තෑගි ලබා දීමට. සංගීත පුටු තරගය ළමා දහම් තරුෂ ගමගේ. සංගීත පුටු තරගය ළමා. ඊට පස්සේ වැඩිහිටි කාන්තා නිරෝෂා ගුණවර්ධන අන්න නම දැනගත්තේ දැන්. ඔන්න නම දන්නේ කිව්වනේ නේද අපි දැන් දැනගත්තා. සිංහු කියන්නේ. ඊට පස්සේ සංගීත තොප්පි තරගයේ ළමුන් දෙවිදුන් පුතු. සංගීත තොප්පි එන්න. බෙලෝසි යන්නේ. මොනවා කරන කාල වැඩිලාද මන් දන්නේ. තෑගිත් එපා කියනවා. රයිට්. ඒකත් ඉවරයි. තව මොනවද තියෙන්නේ? හරි. අපි ඔන්න පොඩි ලස්සන තව වැඩක් කරනවා. ධම්මික මහත්තයා මොකක්ද දන්නද මේ කරන්න හදන්නේ? මේ දුවා පුතාලා මෙහෙට ආවොත් හොඳයි නේද? ඔයගොල්ලෝ ඔහම මෙහෙලා ඉන්නපා. මෙහෙට එන්නකෝ. රයිට්. අවුරුදු 15කට අඩු. අපේ කවුද ඉන්නේ පුතාලා ඉන්නේ කවුද? අවුරුදු 15ට අඩු ඔක්කොම ඉන්නේ ඉස්සරහට. අවුරුදු 15ට අඩු පුතාලා ඉන්නේ ඉස්සර මේට. හරි පුතාලා හිටියද 1 2 3 4 5 6. පහලට අඩු 6. හයක් ඉන්නවා. හරි. තෑගි දෙන්නේ කවුද? අර ගන්න. හරි. මම ආරාධනා කරන විශේෂයෙන්ම මෙච්චරලාවේ උදේ ඉඳන් අපි ඉතින් සම්බන්ධලා ගෑණියක් මේ පැත්තට ඉන්නකොට මේ ළමයිට තෑගි ටිකක් දෙන්න දෙනවා. ඔයා කැමති නැහැ කියලා මම දන්නවා ඒවට එන්නකො. අලුත් අවුරුද්දේ සන්තෝෂින් අපි එහෙම කුංචි කරවන්න ටැග් ගන්න. එන්න. අපි නම් කියන අවස්ථාවක් නැහැ. හැම එකම ටැග් 6 දෙනෙක් ඉන්නවා අපේ. අපි ඔක්කොටම දෙමු. රයිට්. අපිට ගන්න ඕගොල්ලෝ ඔක්කොම. රයිට්. ඔය ඉන්නේ අපේ කරු කටවුන් අනාගතයේ සමසයිකාරිනේ. අත අනාගත තමයි මේ ඉන්නේ. රයිට්. ඔය යන්න. ඉදිරියට යන්න. යන්න පුතේ ඉදිරියට. රයිට්.
right thank you කොහොම ස්තුති ගණක දැන් මේ වෙලාවේ එන්නකො 15ට අඩු දూరు අන්න මේ එක්කනේ මම ළඟ වටේ යනගෙනවා නේ ඔන්න 15ට අඩු දూరు ටික එන්න මේක මතු අනාගතය අපේ දూరు ටික එන්න මේක දూరు එන්න මේක right දూరు එන්න right මේ වෙලාවේ මේ තෑගි බෙදා දීලා මේ දూరు 1 2 3 4 5 6 7 තව ඉන්නවද 8ක් ඉන්නවද 8ක් ඔබ මෙන්න කුයිද අපේ දුවන්නේ මෙන්න මෙහෙට ඉන්න තෑගි දිනවනේ ගන්න ඕනේ right මේ තෑගි ටික ලබා දෙන්න මම ආරාධනා කරනවා අපේ මහේෂ් මහතාගේ බින්දට කතා කරනවා මේ දూరుගේ තෑගි ටික ලබා දීමට මොකද ප්‍රබල දායකත්වය ලබා දුන්න පිරිසගෙන් එක කුරුකක් තමයි මහේෂ් මහතා මේ අවස්ථාව සාර්ථක කර ගැනීමට ඒකටම දායක වෙච්ච එතුමියටත් මේ තෑගි ලබා දීමට ඉදිරියට අපි ආරාධනා කරනවා. අල්ලන්න අම්මෝ තෑගි බාද? මල්ලකේදී. මොකද පුතේ තෑගි බාද? පාට හොඳ නැද්ද නැන්න? මේ මෙහෙත් තියෙන පාට කේස් එකක් පාට දවුල? ඒකත් තිබාද? පාට අද ෆර්ස්ට් ප්‍රශ්නේ බලමු අතන මම මොකද මේ තරහා ගිහිල්ලා මන්ද ඒකවල තෑගි නේද? දැන් එයාගේ තෑගි කාටද දෙන්නේ අපි අක්ක කෙනෙක් ඉන්නවද? මල්ලි කෙනෙක් ඉන්නවද? කවුද ඉන්නේ? මේ අම්මලා ගන්න පුතේ. ඇයි එපා කියනවා නේ අවුරුදු 15ට වැඩි කෝ අයියෝ තාම 16 මාසෙද නැත්නම් 14 මාසෙද එන්න අවුරුදු 15ට වැඩි පිරිමි ළමුන් ඉන්න අවසන් right සභාවත් නෝනේ පොඩ්ඩක් ඉදිරියට පැමිණෙන්න ඔව් දැනට එක්කෙනෙක් ඉන්නවා 15ට වැඩි පොඩි අප්පොඩියක් ගහන්න තෑග්ගක් ගන්නකොට නේද මේ තෑග්ගක් දෙනකොටවත් අප්පොඩියක් ගහන්නේ අනේ මන් දන්නේ නැහැ කට්ටිය ඉන්න ඔව් 15ට වැඩි දිනියන් ඉන්නේ කවුද ආමෝ ගණන් අතර බැලුවා අපි ලිස්ට් එක මම තව තෑග්ග දෙනවා ලිස්ට් එක right එහෙනම් ඔබතුමාට ආරාධනා කරනවා දිනියට තෑග්ග ලබා දෙන්නට කර්මල් මහත්මයාට right එහෙනම් අපි තෑගි ලබා දීලා ඊයේ හවස ඉඳන් ඊයේ උදේ ඉඳන් මේ කාර්යය කර ගැනීමට මහන්සි වුණා කිවලක්ම ඒක සාර්ථක කරගන්න ලොකු උත්සාහයක් දරුවා සියලුම දෙනා එහෙම සාර්ථකත්වයෙන් පසුව අපි අද ලස්සන වැඩක් ලස්සන අවුරුදු උත්සවයක් කළා ලස්සනටම අපි යනකම විසිරලා යන්නත් ඕනේ ඒකම සන්තෝෂයෙන් යන්නත් ඕනේ මම ඉදලා සියලුම දෙනා සන්තෝෂයෙන් සතුට සාමිකයෙන් මේ ඉන්න ගෙවල් කීපේ කට්ටිය එකතු වෙලා ලස්සනට මේ වැඩේ කරගන්න හැමෝම මහන්සි වෙලා ලස්සනටම කෑම මේසේ ඉඳන්ම අපේ රංගමැතිතුමාගේ අදිස්ථානයේ සාක්ෂස් වුණා එදා යා ධම්ම වචනේ තමයි මේකට මූලිකත්වය ගෙනාවේ එතුමන්ගේ බලාපොරොත්තු තමයි මේ සඵල වුණේ එයාගේ වචනේ එයා පටන් ගත්ත වැඩේ එදා මේ ග්‍රවුන්ඩ් එක සුද්ධ කළා අපේ දරුවන්ට අපි දෙයක් කරමුද අපි ආයි පටන් ගමු සමිතිය කියලා එයා ඉදිරියට ආවා ඒකම අපේ සභාවතුමන් අපේ මේජර් ජෙනරල්තුමන් එකතු වෙලා අපි ඔක්කොම ආයෙත් එකතු කරගෙන ලස්සනට අපි මේ මාස ගාන ඇතුළත කෙටි කාලීනව යලි වතාවක් රැස් වෙලා අපි ලස්සනට අපි ගනුදෙනුවක් කරගෙන මේ විදියටම මේ ආකාරයට අපි හිතුවේ නෑ මෙච්චර ප්‍රමාණයට වෙනවත් සක්සස් වෙයි කියලා නමුත් සක්සස් වුණා අපි හිතපු කට්ටියට මොකද මෙවන් විදියක් වැඩක් කරන්න අදිස්ථානශීලීව ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම දෙනාට බොහොම ස්තුතියි එහෙනම් අපි ස්තුති කතාව කිරීම සඳහා මම ආරාධනා කරනවා අපගේ
ලේකම්තුමා මේජර් ජෙනරල් කරුණාරත්න මැතිතුමාට මයික්‍රොෆෝන් එක ලබා දෙනවා. එතුමාගේ වචන සුවප්පයක් ඉදිරිපත් කිරීමට. සමසයිට් ගාඩන්ස් සභාපතිතුමා ඇතුළු සියලුම සමාජික මහතුන් සහ සමාජික මහත්මයන්ගෙන් අවසරයි. ඒ වගේම දුවදරුවන්ගෙන් අවසරයි. කතා කරන්න දෙයක් නැහැ එන්න. මොකද හේතුව සභාපතිතුමා මේක ආරම්භයේ කිව්ව ඉතිහාසය කිව්වා. අවින්ද දැන් භූගෝලයක් ඇත්තලා. මේක තියෙන්නේ මේක අවසානයක් කරලා විතරයි මට කියන්න තියෙන්නේ ඇත්තම තාමත්ම සුහදව මේ කුමුතුව ගොඩ වැටුවා ගොඩ නගලා තියෙනවා දැන් ඉතිමාලා මූලික වෙලා මේක දැන් තවත් වර්ධනය වෙලා තියෙනවා. ඔහුගේ කාලේ අපි මේක සමාදානයක් දාලා ආස්පන්වි සුද්ධ කරා. ඊට පස්සේ අදනේ උත්සවය සංවිධානය කිරීමේදී මම හිතන්නේ මහත් කැපකිරීමක් කරා. දානමය පැත්තෙන් දහඩිය පැත්තෙන් විශේෂයෙන්ම කරන්න ඕනේ රංග මහත්මයා, ඒ වගේම මහේෂ් ආරිවංශ මහත්මයා, ජයනි මහත්මිය ඩොනේෂන් එකක් කරා. ඒ වගේම මෙතන දෙමිල්ල නැති වන් මහත්මයා ඩොනේෂන් එකක් කරලා අදනේ උත්සවයේ නෙමෙයි යටින්න පරිවාරට අනිත් සුළු ආධාර කරපු කට්ටියක් තියෙනවා. ඒ හැමෝටම මම මේ අවස්ථාව කරගන්නවා අපගේ ස්තුති ප්‍රදානය මේ අවස්ථාවට කරන්න. ඉදිරියට මම හිතන්නේ මෙවැනි උත්සව වලින් අපිට එකහු වෙන්න අපි අධිෂ්ඨාන කරගමු. ඒ සාමූහිකයේ එකමුතුකම තවත් වර්ධනය මම හිතන්නේ අපි එක සමසයි පවුලක් විදියට ගොඩක් දුර සමරක් යන්න පුළුවන්. ගොඩක් සතුටින් ඉවෙන්ට්ස් කරන්නත් පුළුවන්. ඒ වගේම මෙවැනි සාර්ථකත්වය ඒ යෝජනාකාරක සම්බන්ධය උදැනගිලා හිතන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ උනත් මේ කරන රැකී රක්ෂාවල තියෙන සම්බන්ධතාවයන් තේරුම් ගන්න පුළුවන්. ප්‍රතිලාභය එකිනෙක අතරින් හදා ගන්නත් අපිට ඒකවත් ලැබෙන්න පුළුවන්. ඒ අවසාන වශයෙන් මේ ලැබුවා වූ අවසර හැමෝටම සුබම සුබ අලුත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගීව ප්‍රාර්ථනා කරගම මගේ වචන කෙනෙක් right බොහොම ස්තුතියි ජනරාල්තුමනි. මම පොඩි ඉල්ලීමක් කරනවා සියලුම දෙනාට. අපි උත්සවය අවුරුදු 30 දැන් මෙතනින් නිමා වෙනවා. මෙතනින් එහා පැත්තට නටන්න කැමති, බොන්න කැමති හොර කෙනෙක් ඉන්නවනම් යනවා එක අතුස්සල කියන්නේ නේද? ඈ පාටිය දානවද? කැමති කට්ටිය පාටිය දාන්න. රංග ඥාන කට්ටිය බොන්න කිලෝ මොකද කියන්නේ? ඒකත් අපි සප්ලයි කරනවද? තෝසේ යවන කට්ටිය. කෙල්ල කවදිද? කෙල්ල කවදිද? රයිට්. කෙල්ල කවදිද? කෙල්ල කවදිද? රයිට්. ඒකම මම පොඩි ඉල්ලීමක් කරනවා. අපි ඔක්කොම එකතු වෙලා මෙතන උත්සවය කරා වගේම පොඩ වටපිටාවේ තියෙන shopping bag කරමන තියෙන ඒවා ටික එකතු කරලා මේ ඩස්බින් වලට දාලා සහයෝගයෙන් පොඩක් අපි මේ උත්සවය නිමා කරන්න පොඩි සහයෝගයක් දෙන්න. සදආදිරි උදාවේවා මහදී සදන රහසේ අනාගදී සද ආදරේ
උදාවේදු මහදේ සුදුරු ආසේනාගතේ සිතුම් පෙතුම් සද ආදරේ උදාවේවා මහදේ සුදුරු ආසේ අනාගතේ Thank you. मधुरस वेगा आदरे निकल गाए
සසරස දෙන්නේ නැගුණ සුබෙන් සද නැගී නොඒවා සදාත නිකවේවා සසරස දෙන්නේ නැගුණ සුබෙන් සද නැගී නොඒවා සදාත නිකවේවා රසවේහින මංගලී දේවීදේ මధుරසවේනා ආද නැගදලකායේ මනමියසේ පුංචි කදල්ලේ ආදරේ තිතුලගගේ ඉස්සරේ ඊවද සුවද සතාදේ ආද නැගදලකායේ